අදත් හරි ලස්සන උදෑසනක්. මගේ පුංචි මල් වත්තේ අද මල් පිරීලා. අපේ පුංචි පූස් පැටියත් අද උදේන්ම නැගිටලා එයාගේ සෙල්ලම. ඔන්න අද මට නම් විශේෂ දවසක්. ඒකට හේතුව තමයි අපේ පුංචි දෝනි පෙර පාසල් යන පළවෙනි දවස අද. ඉතින් මං හිතුවා කිරිබත් ටිකක් හදලා මස් කරියක් ඇදුවොත් හොඳයි කියලා. උදෙන්ම නැගිටලා ඔන්න කිරිබත් එක මම රයිස් කුකර් එකේ තියාගත්තා. කිරිබත් එක හදන අතරතුර මට තිබුණ අනිත් වැඩ කිහිපයකුත් මම ඒ ආස්සේ ඉක්මනින් කරගත්තා. ඒ වගේම තමයි කේක් එකක් හදන්න අමතක කරෙන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ මම හිතුවා දෝනිව උදෙන්ම නැගිට්ටවන්න ඕනේ. මොකද ලෑස්ති කරගන්න අමාරු වුණොත් වෙලාවට යන්න බැරි වෙන හින්දා. ඒ වුණාට දෝනිට කියපු ගමන් එයා ඔන්න නැගිට්ටා. හැබැයි ඉතින් එයාගේ ප්‍රශ්න ගොඩයි. අම්මේ අපි කොහෙද යන්නේ? මොන්ටිසෝරි යනවද? මොනවද ඇඳගෙන යන්නේ? මොනවද අරන් යන්නේ? ඉතින් මෙයාගේ මේ ප්‍රශ්න ඔක්කොටම මට උත්තර දෙන්නත් උනා. ඉතින් හරිම ආසාවෙන් ඔන්න මගේ පුංචි දෝනි පැටියා මොන්ටිසෝරි යන්න ලෑස්ති වුණා. ඒ වගේම ඔන්න උදෙන්ම මම හදපු කේක් එක දෝනිට දුන්නාම එයාට අද හරි සතුටුයි. ඉතින් මොන්ටිසෝරි පටන් ගන්න පළවෙනි දවසේ ඉඳලා මම හිතුවා පොතක් වගේ කේක් එකක් හදන්න ඕනේ කියලා. ඔන්න ඊට පස්සේ ඉක්මනින් මමත් ලෑස්ති වුණා. දෝනිගේ අම්මා වුණාම මමත් ලස්සන්ට යන්න එපේ. මමත් ඉතින් ඔන්න කඩි මුඩියේ ලෑස්ති වුණා. ඔන්න මගේ චූටි පැටියා ලෑස්ති වෙලා ඉවරයි. බලන්නකො එයාගේ හැඩ හරියට පුංචි සුරංගනාවියක් වගේ. පුංචි දරුවෝ හරි ඉක්මනට ලොකු මහත් වෙනවා. එයාලා මේ ලෝකෙට ආපු දවස අද ඊයේ වගේ. ඔන්න දැන් ඉතින් අපි ගියා මගේ පුංචි පැටියව ඇතුළත් කරපු පෙර පාසලට. ඉතින් දෝනි හරිම ආසාවෙන් තමයි ගියේ. එයාට බලන්න දේවල් ගොඩයි. පාට පුටු සෙල්ලම් කරන්න. ඉතින් අද දවසම එයාගේ වැඩේ එහිටයි මෙහිටයි දුවන එක. ඉතින් පුංචි පැටවෝ එහෙම තමයි. එයාලා හරි ආසයිනේ වගේ දේවල් වලට. ඔන්න ඉතින් එයාගේ පස්සෙන්ම දවසම මටත් යන්න වුණා. ඔන්න ඊට පස්සේ මේ පෙර පාසලේ පුංචි පැටවුන්ට පුංචි තොප්පි දැම්මා. ඉතින් මේ විදියට පුංචි පණු පැටියෙක් ඉන්න පුංචි තොප්පි දැම්මහම මේ චූටි පැටව හරිම ආසාවෙන් ඔන්න ඔය තොප්පිය දවසම දාගෙන හිටියා. ඒ වගේම මේ පුංචි උත්සවය ඉතාම පිළිවෙලට ලස්සනට සැලසුම් කරලා තිබ්බා. පුංචි පැටව ආදරයෙන් මේ පෙර පාසලේ ගුරුතුමියන් පිළිගත්තා. ඒ වගේම තවත් පුංචි පැටව කිහිප දෙනෙක් එක්ක කිහිපයක් නර්තනාංග සූදානම් කරලා තිබ්බා. ඉතින් හරිම ලස්සනට පිළිවෙලට ක්‍රමානුකූලව සැලසුම් කරලා තිබ්බා. ඉතින් මගේ පුංචි පැටියත් හරිම ආසාවෙන් දවසම මේ දිහා ආසාවෙන් බලාගෙන හිටියා. ඔන්න ඔය විදියට අද දවස ලස්සනට සුන්දරව ගෙවිලා ගියා. ඉතින් මගේ චූටි පැටියත් අද හරිම සතුටින් දවස අවසාන වනතෙක් මේ පෙර පාසලේ රැඳී සිටියා. ඉතින් අම්මා කෙනෙක්ට දරුවන්ගේ සතුට තමයි වැදගත් වෙන්නේ. ඉතින් මගේ පුංචි පැටියා සතුටින් කියන්නේ ඒ චූටි පැටියාගේ අම්මත් සතුටින්.